හෙලෝ වෙල්කම් ටු මයි YouTube channel. ඉතින් ගොඩ දවසකින් තමයි අද බ්ලොග් එක අරගෙන ආවේ. අද බ්ලොග් එක කොණ්ඩේ වැවෙන්න හොඳ සත්කාරයක් තමයි මම ඔයාලට කියලා දෙන්නේ. ඉතින් මේ තියෙන පේරකොළ මම මේ පේරකොළ ටිකක් කඩාගෙන ආවා. මේ තියෙන ලාදලු පේරකොළ. ඒ කියන්නේ මෝරපු නැති පේරකොළ ටිකක් තමයි මෙතනදී ඕන. මේ ක්‍රමේ මට කියලා දුන්නේ මගේ ආච්චි අම්මා. ආච්චි අම්මගේ කොණ්ඩේ ගොඩක් දිගයි. මම 2019 මගේ කොණ්ඩේ දිගට දීච්ච කොණ්ඩේ කැපුවා. මම ඔයාලට මේ පැත්තෙන් ෆොටෝ එකක් දාන්නම්. කොහොමද මගේ දිගට තිබ්බ කොණ්ඩේ කියලා බලන්න. අපරාධි කියලා හිතනවා. ඒ කියන්නේ කර්ලි කොණ්ඩයක් තිබ්බේ. ඒදී දැන් චුට්ටක් කොට කරලා දින්නේ. ඊට පස්සේ මම වවාගත්තු විදිය තමයි මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ. මේක ගොඩාක් කට්ටිය ඉන්දියන් කට්ටිය ගොඩාක් යූස් කරන ක්‍රමයක්. අපි ගන්න මිනිමම් මේ ටික තෝරලා හොද කොළ ටික වෙනම බාස්කට් එකකට දාගන්න ඕන. ඒකේ ගන්නකොට ඔයාලා හොඳට මතක තියාගන්න මේ ලා කොළ ටික ගන්න. පැඩිය කොළ ඕනේ නැහැ අපිට. ලා කොළ විතරක් ගත්තා නම් හොඳටම ඇති. සමහර කොළ එහෙම නැහැ. සමහර කොළ තමයි උස්සලල තියෙන්නේ. ගොඩාක් ලාදලු කොළ ගන්න. මේක හරිම ඖෂධීය ගුණ කොළ ජාතිය. මගේ ආදරේ පිටා දළු ටික මේ විදියට කඩා ගන්න ඕන. ඒවා ටිකක් මෝරලා මේවා කුසුත් වෙන්නද. මේ දවස්වල මේ පේර රස පේර කොළ වලට මේ වගේ දිලිර රූප වෙනදිලා තියෙනවා. අපි මේ ටික තමයි ගත්තේ. අපි මේකට අපි මුලින්ම දානවා කරපිංච. මේක විශේෂිත ක්‍රමයකින් තමයි හදන්නේ. මේකට කරපිංච දාන නැට්ටත් එක තමයි දාන්නේ. හොඳට මතක තියාගන්න නැට්ටත් එක තමයි දාන්නේ. මම මෙතනට කරපිංච ඉති දෙකක් විතර තමයි දාන්නේ. එතකොට මේක දැන් මම හොඳට වතුර ටිකක් දාලා වතුර දාන කණේ ඒ තමයි උළුහාල් කුඩු ටිකක් මේකට දාන්න ඕනේ. ඉතින් වැටුණත් එක්ක චුට්ටක් උළුහාල් ටිකක් දාගන්න. මෙන්න මේ වගේ ප්‍රමාණයකට උළුහාල් දැම්මම හොඳටම ඇති. දැන් මේකට මම වතුර දාලා මේක මේ වගේ ප්‍රමාණයට වතුර දාගත්තාම ඇති. දැන් මේක හොඳට උණු වතුරේ දැන් මේක මම ලිපේ දාලා හොඳට තඹ ගන්නවා. මද රස්පේ වතුරෙන් තමයි කියන්නේ ගින්දර මද රස්පේ තිබ්බනම් හරි. මේ තියෙන මම තඹ ගත්තු කොළ ටික. ඒ කියන්නේ මේකට දැම්මේ පේර කොළයි කරපිංචයි උළුහාලුයි. දැන් මේකේ තියෙන වතුර ටික මේ බලන්න මාර සුවඳයි මේ වෙලාවේ. මේ හරිම සුවඳයි. මාරම සුවඳක් තියෙන්නේ. දැන් මේක පෙරලා මේක ඔළුවේ ගන්න තියෙන්නේ. ඔළුවේ ගාලා පැය දෙකක් වගේ ඉඳලා වොෂ් කරන්න තමයි තියෙන්නේ. මේකෙන් මේකෙන් මුලින්ම චුටි බේබි හෑර්ස් එනවා. ඊට පස්සේ ඔයාලා මේක සති දෙකක් විතර කරන්න. දවස් 14ක් වගේ. එතකොට ඔයාගේ සම්පූර්ණ කොණ්ඩේ අඟලක් අඟල් දෙකමාරක් විතර ඉක්මනින් වවා ගන්න පුළුවන්. ඉතින් මේක කරලා මට අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. මේකෙන් මගේ කොණ්ඩේ නම් හොඳට වර්ධනය වුණා. මේකත් එක්ක විටමින් E කරලා ඒ කියන්නේ පුළුවන් නම් විටමින් E කරලකුත් මේකටම දාන්න. එතකොට තවත් හොඳයි. මගේ ගාව මේ වෙලාවේ විටමින් E කරලා තිබුණේ නැහැ. ඒ නිසා මම දැම්මේ නැහැ. හැබැයි විටමින් E කරලකුත් දාන්න. මේකේ ස්ටෝරි වලට හොඳයි. ස්ටෝරි තියෙනවා නම් ස්ටෝරි තියෙන කට්ටිය මේක අනිවාර්යෙන් කරලා බලන්න. ස්ටෝරි වලට මාරම හොඳ ප්‍රතිකර්මයක් මේක. එහෙනම් අදට ගිහින් යන්නම්.